ඔගොල්ලෝ පටන් ගන්න අර සෑහෙන උවමනාවක් ඇතුව අර එන වැඩ කරන සීන් එකේ මේක පටන් ගන්නවා. හැබැයි දැන් පටන් අරන් ඔන්න දැන් මාසයක් සති දෙක තුන මාස එනකොට අර මුලදි තිප්ප එක ටික 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 සමහරුන්ගේ නෑ. අර සමහරුන්ගේ වැඩි. ඕකේ දෙජාතියම තියෙනවා. සමහරක් උන්ගේ මුලදි තිබ්බට වඩා දැන් මාසයක් ඉවරයි අවුරුද්දේ මාසයක් ඉවරයි. තව මෙන්න මෙච්චර කාලයයි තියෙන කියලා සමහරක් ළමයින්ගේ වැඩි. සමහරක් ළමයින්ගේ නෑ අර තිබුණ එක අඩු ඒකන යන්නේ. කියන්නේ පටන් ගද්දී එන මොරාල් පිට පටන් ගත්තා. මේක කරනවා මේමයි කරන්නේ අරකයි කරන්නේ මම මේ මගේ රිසල්ට් එකක් දාලා අතර කරන්නේ ඒව පටන් ගන්නවා. මාසයක් විතර දැන් ගිහිල්ලානේ දැන් පොඩ්ඩක් සාමාන්‍ය කරන්නේ වෙලා දැන් සතියේ වැඩ ටික සම්පූර්ණයෙන් ඉවර වෙන්නෙත් නෑ. එහෙම මෙහෙන් දේවල් ටික ටික ඉතුරු වෙනවා. ඒතකොට අනිත් සබ්ජෙක්ට් උත් ඒ වගේ ඉතුරු නැතර හැම එකේම වැඩ ටික ටික ඔන්න ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. ආය අර හිටපු තත්ත්වෙටම වැටෙනවා. ටික ටික ආයමත් හිටපු තැනටම ඇවිල්ලා වැඩ ගොඩ ගැහිලා දැන් මේවා ගොඩ ගැහිලානේ කොහොමද කරන්න කියලා ඔය අහන්නේ. ආන් ඒ තත්ත්වෙට ටික 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 සමහරු පරිවර්තනය වෙමින් නැති. මේක කියන්නේ එහෙම කිව්වමවත් පොඩ්ඩක් මතක් වෙලා ඒ කියන්නේ ඕගොල්ලෝ මේ ඉන්න චැප්ටර් එක හෙන සීරියස් හරිද ජීවිතේ ඕගොල්ලෝ මේ ඉන්න අදියර ඒක හරියට තේරුම් ගන්න මොකක්ද කියලා ඕගොල්ලෝ මේ වෙනකන් කවුරු හරි කෙනෙක් ඕගොල්ලොන්ට කණ්ඩ අදින්න ඉන්න හිටින්න ඔය ටික දුන්නනේ. ඒ චැප්ටර් එකනේ මේ වෙනකන් ගියේ තාමත් ඉතින් අම්මලා තාත්තලා ඉවරිසුන්න පුළුවන් ගැටියට ඕගොල්ලන්ට මේ වැඩේ කරලා පුළුවන් සපෝට් එක දෙනවනේ. දැන් ඕක ඉවර වෙන්න යන්නේ. තව බොහොම පොඩි කාලයක් ගියාට පස්සේ ඕගොල්ලෝ ඕක ඉවර වෙලා ස්වාධීන මිනිස්සු වෙන්න ඉන්නේ. අනි මිනිස්සු වෙන කෙනෙක්ගේ බලපෑමක් උදව්වක් අනම්මනම් කිසිම දෙයක් නැතුව ඕගොල්ලෝ තනියෙන් ඉන්න ඕන කරන ඒ ස්වාධීනත්වය තමයි මේ හදාගනිමින් යන්නේ. තර ඕගොල්ලෝ මේ වෙනකං අර විදිහට ඉතින් නිකං හම්බෙන දෙයක් කකා බිබී ඔය ආලුවොත් එක් හරි මොනවාර විදිහකට තමන් එවෙල්ලට ආස දෙයක් කරගනිමින් ඉතින් හිටියවයි. හැබැයි දැන් ඒ චැප්ටර් එක ඉවර වෙන්න ඕනගෙන ඉවර වෙන්න ඕන කියන කොහොම වුණත් ඊළඟ චැප්ටර් එකට ලෑස්ති වෙන්න ඕන. ඊළඟට තියෙන්නේ ඕගොල්ලෝ කවුද කියන අනන්‍යතාවය ඔයා හදාගන්න එක. ඒ කියන්නේ දැනට ඕගොල්ලෝ කවුරුත් නෙවෙයිනේ අත්‍තරම දැනට. ඉතින් අත්‍තරම ඕගොල්ලෝ ඉතින් නිකම ඕන් ටිකක් නේ. කියන්නේ තාම ඕගොල්ලෝ කවුරුවත් කියලා එකක් හැදිලා නැහැනේ. ඔය වයසේ ඉන්නකොට කවුරුනොත් එච්චර තමයි. අපි ඔතන හිටියත් අපිත් කවුරුවත් නෙවෙයි. අපිව හඳුන්වන්නේ අහවලාගේ පුතා අහවලාගේ අර ඒ විදිහටනේ අම්මලාගේ හරි තාත්තලාගේ කරකින් මේකකින් හැදින්නුනා මිස අපිට කියලා අපි නිර්මාණය කරගත්ත ස්වාධීන අනන්‍යතාවයක් මුකුත් තියෙන්නේ නැත්තේ නෑනේ. ඉතින් එහෙමත් කලාතුරකින් ළමෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් වෙන මොකක් හරි පාරක් ඔස්සේ යම්කිසි ආනන්දතාවයක් හදාගෙන. නමුත් බහුතරයක් අයගේ තත්ත්වය තමයි එහෙම නෑ. ඉතින් ඔයගොල්ලෝ මේ මොහොතේ කවුරුත් නෙවෙයි. ඔයගොල්ලෝ කවුරු වෙන්නද යන්නේ කියන එක තීරණය වෙන පළවෙනි හරිය තමයි මේ තියෙන්නේ. හරිද? තර එතෙන් එනකොට තමන් පොඩ්ඩක් මේකේ දේවල් දකින විදිය වෙනස් වෙන්න ඕන. අර මේ වෙනකන් තිබුණු ළමා ලපටි මානසිකත්වයෙන් දිගටම යන්න බෑ. හරිද? ඔයගොල්ලෝ සමහරක් ළමයි තාමත් අර මේ ඒ වෙලේ පේන ශ්‍රණික ආතල් ටික තමයි වැඩේ වගේ එකකින් ඉන්නේ. ඒක තමන් මේ වෙනකොට තමන් කරමින් ඉන්න තමන් කැමති දේවල් ටිකක් ඇතිනේ. ඒ කියන්නේ ඔය යාළුවොත් එක්ක ඉන්න එකක් වෙන්න පුළුවන්, රස්තියාදෝ යන වෙන්න පුළුවන්, ෆිල්ම් බලනවා, ගේම් ගන්න මොනවා හරි එක එක විදිවල තමන්ට ආවේනිකව තමන් මේ මොහොතේ කාලේ නාස්ති කරමින්. ඒ කියන්නේ මේ වැඩේ මිස් වෙමින් තියෙන දේවල් ඇතිනේ. ඕගොල්ලන්ට ඒ ලෙවල් වලට අදාළව කරන්න ඕන වැඩ ටික මිස් වෙන තම විවිධ දේවල් ඇති. ඒක තමයි වැඩේ කියලානේ ඕගොල්ලෝ හිතන් ඉන්නේ. සමහරකට එහෙම හිතාගෙන නැත්නම් මට ඒකටමනේ හැමතිස්සෙම ඇදිලා යන්නේ. මේ වැඩේනේ හැමතිස්සෙම මිස් වෙන්නේ ඒ මොනවා හරි නිසා. ඔතන තියෙන්නේ තීරුම් ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක්. මේ වයසට එනකොට සමහරක් ළමයි අර මම කියපු කාරණාව තේරුම් අරගෙන ඉන්නවා. ඒ කියන්නේ සමහරක් ළමයි ඒ මට්ටමට පරිණත වෙලා. සමහරක් ළමයින්ට තේරෙනවා. ඒ කියන්නේ හරි මම මේ වෙනකන් ගෙදරින් කකා බිබී හිටියා. හැබැයි ඊළඟට මම තනියෙන් මොකෙක් හරි වෙන්න ඕන. මම තනියෙන් කවුද වෙන්නේ කියන එක ස්වාධීනත්වයක් හදාගන්න ඕන. තර මේ චැප්ටර් එක දැන් ඉවරයි. මම තවදුරටත් මෙහෙම ආතල් ගනිමින් හිටියොත් මට ඊළඟ චැප්ටර් එක හොදමකින් කෙලවෙනවා. ඒ නිසා ඒක හදාගන්න නම් මේ වෙලාවේ මෙන්න මෙහෙමයි මම වැඩ කරන්න ඕනේ කියන ඒක තීරණ මට්ටමේ ඒ මට්ටමට මොකද්ද වැඩිහිටි තත්වයකට පත් වුණ ළමයි ඉන්නවා. තව පිරිසකට ඒක තාම ඒක ඒ කියන එකවත් සංවේදී නෑ. මේ කියන එකවත් ඇත්ත තමයි. දැන් මේ වෙනකන් ආපු ටික ඉවරයි. ඊළඟට වෙන කතාවක් තියෙන්නේ. ඒ කතාව පටන් ගන්න දැනට මේ ආපු කතාව ඉවර වෙන තැනින්. මේ යන්නේ ඔයගොල්ලෝ ඉගෙනගෙන අනම්මනම් ඒ පළවෙනි චැප්ටර් එකක අවසානයේ මේ යන්නේ. මේ චැප්ටර් එක ඉවර වෙන තැනින් තමයි ඊළඟ චැප්ටර් එක පටන් ගන්නෙ. ඒ නිසා මේක හරියට කොහොම හරි ගොඩ දාන්න ඕන. දැන් ආතල් ගත්තා ඇති. දැන් නිකන් හිටියා ඇති. මේ ටිකේ හරි කොහොම හරි මේක බහැලා ෆුල් දීලා මේක කරන්න ඕන කියලා. ඒ මට්ටමට දැන් වෙනස් වෙන පිරිසක් ඉන්නවා. ඒක තේරෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ඒක ඇත්තටම මුගේ වැරද්දකුත් නෙවෙයි. කරාර මොකක් හරි හේතුවකට දැන් ඔය සමහරක් වෙලාවට අපි දකින්නේ මේ
ඕලෙවල් කාලේ පන්තිවල ඉන්නේ 6 වසරේ 7 වසරේ මානසිකත්ව තියෙන උන්. ඒ කියන්නේ උන් 11 වසරේ ඔකොල්ලෙකන අදින්නේ දික්කාලි සං හැබැයි ඔගේ මානසිකත්වය තියෙන 6 වසරේ 7 වසරේ. උන් එක ඉන්නත් බෑ වැඩි. ඒ කියන්නේ උන්ගේ මෙන්ටලිටි ටික ඕන මට්ටමට හැදිනො නෑ. එහෙම ඉන්න සමහරක් කියලා ඒගොල්ලොත් එක ඉන්නත් හරි අමාරුයිනේ. ඒ කියන්නේ යාළුවන්ට තේරෙන්නේ නෑලේ මේ වෙලාවේ වී යුතු දේ මොකද්ද, මේ වෙලාවේ මිනිස්සු හැසිරෙන්න ඕනේ කොහොමද කියන එක. ඕකෙම ලොකු වර්ෂන් එකේ තමයි අර මං කියපු ළමයි මේ වෙලාවේ ඉන්නේ. දැන් මේ ඕගොල්ලෝ ඉන්නේ මේ අවුරුදු 19 20 කිට්ටු වයසක ඉන්නේ. අවුරුදු 20 ගණන් කියන්නේ මහා විනාශයක්. ඒක හරිද? ඔය තියෙන සියලු යාළුකම් නැති වෙනවා. ඒ යාළුකම් නැති වෙන්නේ උන්ගේ අවුලක් නිසා නෙවෙයි. හැමෝටම සිද්ධ වෙනවා තමන්ගේ මොකක් හරි එකක් හදාගන්න. තාම ඕගොල්ලන්ට මොකුත් නැතුව ඔය hina වෙලා ඉන්න පුළුවන්. හැබැයි එහෙම බැරි වෙනවා ඊළඟ අවුරුදු ටිකකින්. හරිද? ඒ වයසත් එක්ක මම කියන්නේ. ඒතර හැමෝටම තම තමන්ගේ මොකක් හරි පාරක් හදාගන්න වෙනවා. හැමෝටම මේ ස්ට්‍රගල් එකට ෆේස් කරන්න වෙනවා. ඒතර ඔය සියලු දේවල් නැති වෙන ඕගොල්ලන්ට රීසෙට් වෙලා අලුතින් එකක් හදන්න වෙනවා. ඒ හදන එක පටන් ගන්න මේක ඉවරන දැන්. ඒතර මේ වයසේ ඔගොල්ලෝ කල්පනා කරමින් ඉන්න ඕනේ ඒ ගැන. මේ වයසේ යාළුවෝ තින්න ඒ ටික කරන්න, ඒ ටික එපා කියන එක නෙවෙයි කියන්නේ. හැබැයි මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ මේන්ලි යාළුවගේ ඔළුවේ වැඩ කරන්න ඕනේ ඊළඟ අවුරුදු 10 ඊළඟ අවුරුදු 15 වා කියන එක හදාගන්න මේ මහන්සි වෙන්න කියන එක. හරි. ඒතර ඒක ඔළුවේ වැඩ කරන එකේ හැසිරෙන විදියක් තියෙනවනේ. ඒ සමහර ළමයින්ට තාම අර ඒක හිතෙන්න තරම් පරිණත වෙනව නැහැ. තාම ඉන්නේ 8 වසරේ 9 වසරේ 10 වසරේ 11 වසරේ තමන් අර හිටපු බබල් එක ඇතුලේ මේක තමයි වැඩේ, මෙහෙම ඉන්න එක තමයි ජීවිතේ වගේ එක තමයි තාම සමහරු ඉන්නේ. එතන තියෙන අර පොඩිකම 11 වසරේ පන්තියේදී 7 වසරේ මානසිකත්ව තිබුණු ළමයාගේ විදිහම තමයි ඔය දැන් දරබින් ඉන්නේ. අර ළමයාට ඒක තේරෙන්නේ නැහැ වගේ ඔයාටත් මේ වෙලාවේ ඒක තේරෙන්නේ නැතුව ඇති. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා වටේ ඉන්නනේ මොකද කරන්න කියලා බලන්න. වටේ ඉන්නේ උණුත් ඔය වගේ උම්මුට කන්දන් ඉන්නේ මොකද තේරෙන්නේ නැහැ. නමුත් අර මේ මිනිස්සු මොකක් හරි දෙයක් කරමින් ඉන්නවා ඊළඟ ටික මෙහෙමයි මිනිස්සුන්ගේ මේක තීරණය වෙන්නේ කියලා. ටොක්ටක් නැවතිලා කල්පනා කරලා බලන්න සමහරක් වෙලෙ ඉන්නේ සම්පූර්ණ වැරදි ට්‍රැක් එක වෙන්න පුළුවන් ඈ. එන මේ අර පොඩ්ඩක් දැන් අර ආපු එක අඩු වෙලා තියෙනවා නම් ආයේ මතක් කරගෙන ඊළඟට මොකක් කරන්නද මේ යන්නේ, ඇයි මේක කරන්න ඔය දේවල් ටික මතක් කරගෙන හරියට වැඩේට බහින්න. අර පෙබරවාරි මේ අලුත් මාසයක වැඩ පටන් අරගෙන තියෙන්නේ. පහුගිය මාසේ අඩුපාඩු තිබුණා. ඒ ටික හිමින් සීරුවේ හදමු. දැන් සමහරක් ළමයි ඒ ටික ඉවර කරලා මේක කරනවා වගේ එකට හිතාගෙන ඉන්නවා. ඒකට යන්න එපා. පෙබරවාරිනේ මේක ගණනය කිරීමනේ. මේකට බන්දර පාඩමේ දේවල් අදාළ නැහැනේ. මේක වැට්ටික පිළිවෙලකට මුල ඉඳන් කරගෙන යන්න. පරණ බැරි වෙච්ච දේවල් අතරමැදි හම්බෙන වෙලාවක විසඳගමු. මෙතන ඉඳන් හරි පිළිවෙලකට වැට්ටි කරගෙන යන්න. ඒකට ආයෙමත් එතකොට වැඩ කරන එක අඩු වෙලා තියෙනවනම් ට්‍රැක් එකට ඇවිල්ලා වැඩේට සෙට් වෙන්න ඕන. හරි. අපි රිඩොක්ස් පාඩමේ වැඩේට යමු.